මෙන්න විශේෂ හයිවේ එකේ මෝඩයෙක් අනිත් පැත්තට එනවලු. අපේ නෝන ඔයා හයිවේ එකේ නම් එන්නේ පරිස්සමෙන් එන්න. එකෙක් කොහෙද? මේ හැත්ත ඔක්කොම අනිත් පැත්තට එන්නේ. කොහෙද යකෝ යන්නේ? මේ අවමංගල්‍ය වල තේ බෙදන කෙල්ලෝ හිතන් ඉන්නේ යාලා ගුවන් සේවිකාවෝ කියලා. අනේ යකෝ. කුරුණු ගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පන පිටින් සදමාලි. ඊයේ මම දැක්ක මාලිගාවේ පුරোহিත මන්දියා හොරෙන් බලන් යනවා. එහෙනම් අද ඒක තමයි මෙයා වැඩිපුරත් එක්ක නාන්නේ. අපි ගොතමුද ලස්සන නෙළුම් මල් මාලයක් හොයන්න. මට පැමිණිල්ලක් කරන්න ඕනේ. ගිරිඳ මට වස දෙන්න හදනවා. වස මේ ගැන කලින් පැමිණිල්ලක් කරලා තියෙනවද? ඔව් සර්. ඔෆිසර් කෙනෙක් ඇවිත් මගේ වයිෆ් එක කතා කරලා මට කිව්වා වැඩක් නැහැ එයා දෙන වස බීපන් කියලා. ඇයි පස්සේ ආපු දත රිදෙන්නේ? මගේ නම් පස්සේ දත් නෑ. චූම්පාංකාරය අල්ලන්න සොනික්කාවත් බෑ. විනාඩියට මු අතුරුදහන් දෙයියනේ. බලන්න කෙල්ලේ. ඔයා මේ ගුණදාස වගේ වෙයි. හැම පිරිමි ළමයින්ටම ලොකු පාට පෙන්නුවොත්. කලයා සුමන. ඔහෙ කිසිම දෙයක් දන්නේ නැහැ. මට උනේ මම කෙල්ලෙට ටෝක් කරන්න දන්නේ නැති. ඔයාට නිින්ද යන්නේ නැත්තේ මොන වෙලාවටද? අල්ලපු ගෙදර අයගේ ඕපදූපයක් හොයාගන්න බැරි වුණ වෙලාවට නිින්දයක් නැහැ බබා. මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද? ඇයි මේ යාචකෙක් අත්අඩංගුවට අරන්? මේක ඇවිල්ලා හිඟන්නෙක් නෙවෙයි. මු මේ වෙස්වලන් ඉන්නේ පොල්ල තියලා ට්‍රිප් යන්න එනවා කියලා. කවුරු හරි ගියහන් ඩිවෝස් කියන එකට දික්කසාද කියලා ගොබ්බ නමක් දැම්මේ කවුද? යකෝ ඒක කොට කසාදේ දිග නෙමෙයි. කොට. අනේ මන්ද මෙව්වා. අනේ මහත්තයා මට සල්ලි ටිකක් දෙන්න පුළුවන්ද? මට සල්ලි නැහැ. එහෙනම් පරණ ඇඳුම් ටිකක්. නෑ මට දෙන්න දෙයක් නැහැ. එහෙනම් මහත්තයාත් මාත් එක්ක එන්න. මැරෙන්නද හදන්නේ? පාරෙන් අයින් වෙන් හුත්තෝ. දලාලි මොනවාද තියෙන කරවල? බලපරයා. මොන දෙයක්ෝ ඔබ කිව්වේ අනිනා ඔබේ හොම්බට දෙකක් මන් දැන්. අයියෝ මහත්තයා. මම බල කරවල තියනවා කියලා කිව්වේ. එහෙනම් දාපන් පරයෝ කිලෝ එකක්. ඔය කිරිද හදන්නේ? ඔව් අම්මේ. තරිඳුට. අපෝ කෙල්ලේ අපේ එක ඔය කිරි බොන්නේ නැහැ. හැබැයි අම්මේ එයා ඊයේ රෑ මම දුන්නම නම් බිව්වා. ඒ තරිඳු පුතා පූසත් තරන් ඉස්කෝලේ ආවේ. අයියා අක්කට කිව්වා ඔයාගේ පූස කනවා කියලා. ඔල්ල ටවුන් එකට යන්න කීයද මේ බෑග්ස් දෙකකුත් තියෙනවා. 250යි. බෑග්ස් වලට සල්ලි ගන්න නැහැ. එහෙනම් මම පයින් එන්නම් මේ බෑග් දෙක ගෙනල්ලා දීපන් ටවුන් එකට. මෙතන මාළු ගෑනු පිරිමි දෙකෙන්ම ඉන්නවද? ඔව් මහත්තයා. එතකොට හරියටම අඳුරගන්නේ කොහොමද ගෑනු සත්තු? අඳුරගන්නේද? ගැහණු සත්තු රැයට නයිටි අඳිනවනේ බං. සිංගල් අයට ඔයාලට දෙන්න තියෙන උපදේශ මොකක්ද? උඹට 35 වෙලක් තාම සිංගල් නම් එක්ක ඇඳ ළඟට ටැප් එකක් දාගනින් නැත්නම් 45 වුණාම වෙන්න එහෙනම් ජය වෙන්න ඕන. මහත්තයා අපි මෙහෙන් තල්ලුව දානවා ඔයා ගියර් එක දාගන්න. ඔයි. තමුසේ මේක පුෂ් ස්ටාර්ට් කිව්වා නේද? පුෂ් තමයි හැබැයි පිටිපස්සේ. මුව කොටියම කන්න එපයි.